I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Hello guys, good morning හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන. ඉතින් ඊට කලින් මම ඔයගලන්ට කියලා ඉන්නම් අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් අද සෙනසුරාදා දවසක් මම අද වෙනදා වගේ මගේ වැඩ ටික කරගන්න මම කැෆේ එකට යන්න තීරණය කරා. මොකද දවස් පහම ගෙදර ඉඳන් වැඩ කරලා එකම විදියට වැඩ කරලා පොඩ්ඩක් බෝරින් වෙලා තියෙන නිසා ඉතින් ඒ වගේම ඊට පස්සේ මම පොඩ්ඩක් මයින්ඩ් එකත් රිලැක්ස් වෙන්න මූවි එකක් බලන්න යන්නත් ප්ලෑන් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු අද දවසේ අපේ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. රයිට් ගයිස්, ඉතින් මම කැෆේ එකට ආවා. මම අද ආවේ කොලම්බෝ වල තියෙන බැරිස්ටර් එකට. ඉතින් මෙතන කැෆේ එකේ ඇතුලේ වර්කින් එන්වයරන්මන්ට් එක කොහොමද කියලා මගේ කලින් ක්ලිප්ස් වලින් දකින්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙතන කියන්න තරම් වරදක් නැහැ. ඉතින් හොඳ වර්කින් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඉතින් මම අද පොඩ්ඩක් උදෙන් ආවා. මොකද මට අද දවසේ තවත් ප්ලෑන්ස් තියෙන නිසා. ඉතින් අපි තවත් වැඩි වෙලා ගන්න නැතුව අපේ වැඩ ටික පටන් ගමු. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 yeah. රයිට් ගයිස්, ඉතින් අපි අද ටොපික් එකට එමු. ඉතින් අද මම ගොඩක්ම ෆෝකස් කරන්නේ ඉදිරි අවුරුදු කිහිපයේදී IT ඉන්ඩස්ට්‍රි එකට මොන වගේ දෙයක් වෙයිද, ඒ වගේම මේ AI ගැන සහ වර්තමානයේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකට මොකද්ද වෙලා තියෙන්නේ සහ ඒකට හේතුව මොකද්ද කියන එක ගැන. ඉතින් මේක මම හිතනවා ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් වෙයි කියලා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දැම්මා මේ IT ඉන්ඩස්ට්‍රි එකේ සැලරිස් ගැන කතා කරලා. ඉතින් ඒකට සමහරක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා ඒ වගේ සැලරිස් හම්බෙන්නේ නැහැ, ජොබ් ඔපචුනිටිස් නැහැ, ඔය වගේ දේවල් කියලා තිබ්බා. ඉතින් සමහරක් අයට එහෙම හිතෙන්නත් හේතුවක් තියෙනවා. එහෙම හිතෙන්නේ ඇයි කියලත් මම එක්ස්පලේන් කරලා දෙන්න. ඉතින් අපි මුලින්ම බලමු ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකට මේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රයිට්, ඉතින් අද කාලයට සාපේක්ෂව සාමාන්‍ය 2022 කියන කාලෙදි හොඳ ඩිමාන්ඩ් එකක් තිබ්බා IT ඉන්ඩස්ට්‍රි එකට. හැමෝම කතා වුණා IT ඉන්ඩස්ට්‍රි එකේ සැලරිස් හොඳයි, ජොබ් ඔපචුනිටිස් තියෙනවා, මේ වගේ දේවල් හැමෝම කතා වුණා. ඒත් එක්කම කොවිඩ් කියලා මේ පැන්ඩමික් එකක් ආවා. ඉතින් ඒකත් එක්ක work from home කියලා කන්සෙප්ට් එකක් ලංකාවට ආවා. කලින් ලොකුවට එහෙම කන්සෙප්ට් එකක් ලංකාවේ තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්කම හැමෝම IT හොඳයි කියලා IT වලට හැමෝම IT ඉන්ඩස්ට්‍රි එකට එන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක්කම ගොඩක් private universities and government universities IT related degrees offer කරන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක්කම ගොඩක් IT ඉන්ඩස්ට්‍රි එකට ඇත්තටම කැමැත්තෙන් ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ ස්ටුඩන්ට්ස්ලා වගේම වටේ ඉන්න අය කියපු දේවල් අහලා එහෙම නැත්නම් වෙන සයිඩ් එකකට යන්න ගොඩක් ඉන්ට්‍රස්ට් එකක් තිබිලා වෙන සයිඩ් එකකට යන්න ප්ලෑන් කරලා තිබුණ කෙනෙකුත් අනිත් පැත්තට ටර්න් වෙලා IT ඉන්ඩස්ට්‍රි එකට එනවා. ඉතින් මේ විදිහට ගොඩක් ග්‍රැජුවේට්ස්ලා ආවා මේ පහුගිය ටිකේ IT ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් ඒ නිසා තියෙන ජොබ්ස් ප්‍රමාණය අඩු වුණා. ඉතින් ඒ කාලයට සාපේක්ෂව අද තියෙන වෙනස්ම තත්ත්වයක්. ඉතින් අද ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් හොයාගන්නවා කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් 2022 කාලෙට සාපේක්ෂව මේ වෙනකොට IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් හොයාගන්නවා කියන එක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් මෙතන තියෙන පොයින්ට් එක තමයි මේක ලොකු චැලෙන්ජ් එකක් වුණා කියලා මෙතන කවුරුත් කියන්නේ නැහැ IT ෆීල්ඩ් එකේ ජොබ්ස් නැහැ කියලා. IT ෆීල්ඩ් එකේ ඕන තරම් ජොබ්ස් තියෙනවා. ඒ වගේම කවුරුත් කියන්නේ IT ෆීල්ඩ් එකේ සැලරිස් අඩු වෙලා සැලරිස් දෙන්නේ නැහැ කියලා. IT ෆීල්ඩ් එකේ ඕන තරම් සැලරිස් දෙන කම්පැනිස් තියෙනවා. ඉතින් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේවත් ලංකාවේ කම්පැනිස් වලවත් යුනිවර්සිටිස් වලවත් නෙමෙයි. ඉතින් අර පහුගිය ටිකේ තිබ්බ රැල්ලත් එක්ක IT වලට ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් කැමැත්තක් තියෙන ස්ටුඩන්ට්ස්ලා වගේම එහෙම නැතුව වෙන පැත්තකට ඉන්ට්‍රස්ට් එකක් කැමැත්තක් තියෙන ස්ටුඩන්ට්ස්ලාත් මේ IT ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත්
මියසික් සයිඩ් එකට යන්න කැමති ස්ටඩන්් කෙනෙක්ට ගෙදරින් හරි නැත්තං වෙන යාලු හරි කවරට කියෙන ඔය මියසික් කල හරියන්න අයිට ෆිල්් එකටෙන්න මේක තමයි සැලරේස් තියෙන්නේ ජොබ්ස් තියෙන්නේ සල්ලි හන්න පුළන් මේ ෆිල්් එක එනිසාවා ඔය දේවල් අදැරලා මේ ෆිල්් එකට එන්න කිය එතකොට එළමයා ඒගොල්ල කියන දේවල් හලා ෆිල්් එකටනවා එතකොට මෙයාට ෆිල්් එකට කිසිම ඉන්ට්‍රස්ට එකක් නැතින්ද ටික කාලයක් මේ දේවල් කරගෙන අද්දි එපා වෙන ඊට පස්සේ පටන්ගත ඩිග්‍රියක කොහමරි කම්පලිට් කරගන්න ඕ නිසා වෙන වෙන පාත්වලට යනවා කියන්නේ සල්ලි දීල සයිමන්ස් කරගන්න ඉතිං මේ වගේ පාත්වලට හම ගොල්ලන්ගේ ස්කිල්ස් එකවත් නොලෙජ් එකවත් ඉම්පරුවෙන් නැහැ ගොලන්ට ඩිග්‍රියක හම්බෙනවා යුනට ගොලන්ට එගොලන්ගේ ස්කිල්ස් නොලේජ් එක ඉම්පරූ කරගන්න විදිහක් නෑ ගොඩක් දේවල් ඒගොල්ලු කරගන්නේ සල්ලි ගෙවල ඉතින් එතකොට එගොල්ලන්ගේ ස්කිල්ස් නොලේජ් හම්බුවෙන්නේ නැහැ ඉතිං මෙතනදවා ඩිග්‍රික ගන්න යුනිසිටියක මොකක්ද යුනිසිටික කවමන්ද ප්‍රයිවට්ද කියනක මෙතැන්ට අදාළ වෙන්නේ නැහැ ඕනම කෙනෙක් ඕන මිනිසිටියකින් ඩිග්‍රියක් ගද්දි අර මම කිව්ව වගේ සල්ලි දීලා ඒ වගේ දේවල් කරලා හරියට සයිමන්ස් ටික හරියට තමන්ට පැවරලා තියෙන වැඩ ටික ආසාාවෙන් කැපවීමෙන් කරන්න නැතුව ඩිග්‍රිය ගත්තොත් ඒගොල්ලන්ගේ නොලේජ් එක ස්කිල්ස් ඒගොලන්ට හදාගන්න වෙන්න නෑ ඉතින් ඒවගේ ඊට පස්ස ඉන්ඩස්ට්‍රිකටාවට පස්සේ ගොල කියන ජොබ්ස් නැහැ සැලරීස් නැහැ ඉතින් මේ වගේ ගොඩක් දේවල් කියනවා ඉතින් මම හිතන ඔගලන්ට මම පෙන්න්නපු පොයින්ට එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා ඉතින් මෙතනදි ෆයිනල් පොයින්ට එක තමයි මම කවදාවත් ඔගලන්ට කියන්නේ අයිට ඉන්ඩස්ට්‍රිකට ඔකොල්ල එන්ඩපා මේ ඉස්සරහට ඒ අයනවා ජොබ්ස්වාගන්න වෙන්න නැහැ මේ එන්ඩ එපා කවරුත් සැලරීසුත් නැහැ ජොබ්ස් නෑ මුකුත් නෑ කියල ම කවදාවත් ඕගලන්ට කියන්නේ ඔගොල්ලොන්ට කියන එකමදේ තමයි ඔගොල්ලොන්ට අයිට ඉන්ඩස්ට්‍රිකට අයිට ෆිල් එකට පොඩි කාලි දම්ම ඕමනාවක් තිබ්බනං උනන්දුවක් තිබ්බනං ටාගට් එකත් තිබ්බලං ඔගොල්ලො අනිවාරෙන්ම අයිට ඉන්ඩස්ට්‍රිකට එන්න ඕනේ මම ඔගලන්ට හැමදාම කියන දෙයක් තමයි ඔගොල්ලො කවරුත් කියන දේවල් පිටි පස්ස යන්න එපා තමන්ගේ ඉන්ට්‍රස්ට එක තමන්ගේ කැමැක්ත තියෙනදේ අනිවාරයම කරන්න හිමත් ඕලන්ට අනිවාරයෙන්ම ඒක ඉහලටම යන්න පුළුවන් වෙනවා රයිට් අපි ඊළඟ අපේ මේන් පොයින්ටක් ගැන කතා කරම ඒක තමයි ඒයිත් එක්ක ඉදිරි අවුරුදු කීපේදී අයිට ඉන්ඩස්ට්‍රීට මොකක්ද වෙන්න කියන එක ඉතිං ගොඩක් අයි කියනවා මේ අයිට ඉන්ඩස්ට්‍රීගේ ඒ අයිත් එක්ක ජොබ්ස් නැති වෙනවා ඩිවලපස්ලා ඒ අයිත් එක්ක රීපලේස්නවා ඉතින් මේ වගේ කතා කියනවා ඉතින් ඒ හැම කතාවක්ම ඇත්ත ඉතිං ඕනම කෙනෙක්ට ඒ කතාව පිළිගන්න වෙනවා අනිවාරෙන්ම ඉදිරි අවුරුදු කිහිපේදී අයිට ඉන්ඩස්ට්‍රික විතරක් නෙමේ අනිත් සෑම ඉන්ඩස්ට්‍රික වගේම ඒ අයි නිසා සහ රොබටික්ස් නිසා මේ ජොබ්ස් අනිවාරෙන්ම රීපලේස් වෙනවා ඒක දැනටමත් වෙමින් පවතින ඔගොල්ලො දකිින් නැති ඔගුලන් නිවස් එන්න ඇති ගොඩක් ඉන්ටර්නේශනල් කම්පැනිස් වල ලේ ගියා ඉතිං ඔගොල්ලේ නිවස් දකිින් නැති ඉතිං ඒවත් එක්ක බැලුහම අනිවාරෙන්ම ජොබ් එක ගැන රිස්ක එකක් තියෙනවා ඉතිං මේ ඒයි නිසා ජොබ්ස් නැතියෙනවා මෙහෙම කියලා අපි මේකට බයවෙලා ඉන්න එකද කරන්න ඕන හෙම නැත්තං අපි මේකට සොලූෂන් එකක් හවාගන්න එකද අපිව ඒ අයකින් රීපලේස් කරන්න බැරිමට්ටමට අපි බිල්ඩ් වෙන එක අපි කරන්න ඕනේ හෙම නැත්තං අපි මේ ඒ අයිවලට බයවෙලා හැංගිලා ඉන්න එක අපි කරන්න ඕනේ කිසිම වැඩක් නොකර ඒ අයනවා ඒ අයන කියලා එකට බයවෙලා ඉන්න එක අපි කරන්න ඕනි කියලා හොගොල්ලොන්ටම හිතලා බලන්න පුළුව ඉතිං මම කලින් කිව්වාගේම ඔගොල්ල අයිට ඉන්ඩස්ට්‍රිකට කැමතින ලොකු ඉන්ට්‍රස්ට එකක් තියෙනවනම් ඔගොල්ලො ඉදිරි වසර කිහිපය තුළදි අයිට ඉන්ඩස්ට්‍රිකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවන ඔගොල්ලෝ අනිවාර්යෙන්ම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න හැමදාම අප්ඩේට් වෙන්න බලාගෙන ඒයිවලටත් ෆේස් කරන්න බලාගෙන ඔගොල්ලො අයිට ඉන්ඩස්ට්‍රිකට එන්න ඕනි මොකද අයිට ඉන්ඩස්ට්‍රිකේ ඔගොල්ලො එක දෙයක් ඉගෙනගෙන ඔගොල හරි ඔගොල පයිතන් ඉගෙනගත්ත හැමදාම ඔගොල ඔගලන් ජොබ්බෙක් කරන් තිනෙත් පයිතන් වලින් ඉතින් හැමදාම ඔගොල පයිතන් කරන්න ඉතින් ඔගලන්ට එහෙම ඉන්න බෑ අයිට ඉන්ඩස්ට්‍රික අයිට ඉන්ඩස්ට්‍රික ඔගොල්ලො මොන උඩ ලෙවල්ල එකකට ගියත් ඔගොලො සීටෝ කියන ලෙවල් එකට ගියත් ඔගොල්ලො අනිවාරයෙන්ම දවසගානේ මොකක්හරි අලුත්දයක් අලුත් ටෙක්නෝජි එකක් අලුත් අප්ඩේට් එකක් ඔගොල අනිවාරයම ගන්න ඕන හෙමනතු ඔගොල්ලු හැමදාම එකමදේ එකම් විදිහට කරන්න ට්‍රයි කර ඕගලංව අනිවාරයෙන්ම ඒ අයකින් රීපලේස් වෙනවා ඉතින් අයිට ඉන්ඩස්ට්‍රිකේ සවයි වෙන්න නම් ඔගොල්ලු අනිවාරයෙන්ම අලුත්දයක් අලුත් අප්ඩේට් එකක් හැමදාම අරගන්න ඕනේ අලුත්දයක් හැමදාම ඉගෙන ගන්න ඕනේ එහෙම නැතුව ඕගොල්ලෝ කම්පැනි එකක මොන පොසිෂන් එක හිටියත් ඕගලංව ඒ අයකින් රීපලේස් වෙන්න පුළුවන් රිස්ක එකක් තියෙනවා ඉතින් මේ දේවල් දැනගෙන ඔගොල්ලො අයිට ඉන්ඩස්ට්‍රිකට එන්න හැමදා අලුත්දයක් ඉගෙන ගන්න හැමදාම අප්ඩේට් වෙන්න ඒ අයකින් ඔයාව රීපලේස් කරන්න බැරිමට්ටමට ඔයාව බිල්ඩප් කරගන්න ඉතිං එහෙමුණොත් ඕගලන්ට මේ අයිට ඉන්ඩස්ට්‍රිගේ අනිවාරයෙන්ම හොඳ ගමනක් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා රයිටඉතිං වීඩියෝගේ අන්තිමට ම ගලන්ට පොඩි ටිප්ස්ටිකක් දෙන්න ඉස්සරහට ඔගොල්ලෝ ඇත්තට මයිට ඉන්ඩස්ට්‍රිකට කැමති කෙනෙක්න ඉන්ට්‍රස්ට එකක් තියෙන කෙනෙක්නම් මොනවගේ සයිට්සල්ටද ඕගොල්ලෝ යන්න ට්‍රයි කරන්න ඕනේ කියලා ඉතිං මෙතනදී මම කියන්න නැහැ බැක්කෙන් ෆ්‍රන්ටෙන්
ඩිවලප්මන්ට් කරන්න එපා මේ හැමෝම AI ඉගෙන ගන්න එහෙම කියන්නෙත් නැහැ මොකද තමන්ට පුළුවන් තමන්ව බිල්ඩප් කරගන්න ඒයිකින් තමන්ව රීපලේස් වෙන්නේ නැති ලෙවල්ල එකට ඉතිං මෙතනදී ගොඩක්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා AI ඉංජිනීරිං වලට ඉතිං AI ඉංජිනීරිං වල ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියලා කලින් කරගත්ත දේම කරගන්න එපා ඇත්තටම ඒ සයිඩ් එකට AI ඉංජිනීරිං වලට ඒ දේවල් ඉගෙන ගන්න ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් විතරක් ඒ සයිඩ් එකට යන්න මොකද එහෙම ඉන්ට්‍රස්ට් එකක් නැති කෙනෙක් ගියොත් අනිවාර්යෙන්ම එයාට අමාරුවේ වැටෙන්න වෙනවා ඉතිං මේ AI ඉංජිනීරිං වගේම බිග් ඩේටා ඒ වගේම කලව් කම්පියුටිං ඒ වගේම කලව් කම්පියුටින් එක ඩෙවප් සයිඩ් එක ඉතිං මේ වගේ සයිට්ස්වල්ට ඔගලන්ට යන්න පුළුවන් එම නැත්තං ඔගලන්ට UX ඉංජිනීරිං තියෙනවා ඉතිං ඒ සයිඩ් එකට යන්නත් පුළුවන් එම නැත්තා ඔගලන්ට සයිබ සිකරිටි තියෙන ඉතිං සයිබ සිකරිටිත් සාමාන්‍යයෙන් පොඩ්ඩක් අමාරුයි ඒයිකින් රීපලේස් කරන්න මම දන්න තරමින් එහෙම ලොකුවට තාම ඉන්වෝල් වෙලා නැහැ ඒයි සයිබ සිකරිටි සයිඩ් එකට මොකද ඒකෙදී අප්ඩේට් වෙනවා අනිවාරයෙන්ම වල්නරබිලිටි සෙනවා ඒදේවල් අප්ඩේට් වෙනවා එතකොට සාමාන්‍යෙන් පොඩ්ඩක් අමාරුයි ඒඒකට රීපලේස් කරන්න ඉතින් ඒවගේම තමයි මේ කලව් කම්පියුටිං එක ඩෙවප් ස්ටාස්කොල්ටත් තවම හරියට ඒයි ඉම්පලිමෙන්ට් වෙලා නැහැ මොකද ඒ ටාස්කුත් හිවමන් ඉන්වෝල්මන්ට් එකක් නැතුව සාමාන්‍යෙන් පොඩ්ඩක් කම්පලෙක්ස් ඉතිං ඒ දෙවලුත් එන්නේ නැතිවෙයි කියලා මට හරියටම කියන්න බෑ ඒ දෙවල් වලටත් අනාගතයේදී යම් කිසි රිස්ක එකක් එන්න පුළුවන් ඉතිං එහෙමයි කියලා අපි මේ හැමදේම අතෑරලා ඉන්න ඕනේ නැහැ අපි කරන්න ඕනේ හැමදාම අපි ඒයිත් එක්ක අප්ඩේට් වෙන්න ඕනේ අපි අපේ නොලෙජ් එක අප්ඩේට් කරගන්න ඕනේ අපේ ස්කිල්ස් හදාගන්න ඕනේ අපිව ඒයිගේ රීප්ලේස් කරන්න බැරි මට්ටමට අපි අපේ ස්කිල්ස් ඩිවලප් කරගන්න ඕනේ එහෙම නැතු ඔගොල්ලෝ එකම දැන හිටියොත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේදී ඒයිකින් රීප්ලේස් වෙනවා රයිට් ගයිස් ඉතින් මම විශ්වාස කරනවා අද මම වීඩියෝ එකෙන් කතා කරපු පොයින්ට්ස් ගැන ඔයගලන්ට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා ඔගොල්ලෝ ඇයි IT ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ ඒ වගේම ඔගොල්ලෝ කොහොමද ඉදිරි වසරවලදී IT ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්නේ ඔගොල්ලෝ මොන සයිට්ස් වලටද වැඩියෙන්ම ෆෝකස් කරන්න ඕනේ ඉතිං ඒ දේවල් ගැන හොඳ අයිඩියා එකක් ඔයගලන්ට එන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඉතින් ගයිස් ඔයගලන්ට මේ බිග් ඩේටා ගැන ඒ වගේම කලව් කම්පියුටිං ඩෙවප්ස් ඒ වගේම සයිබර් සිකියුරිටි UX ඉංජිනීරිං ඒ වගේම ගොඩක් කතා වෙන ටොපික් එක AI ඉංජිනීරිං ඉතිං මේ දේවල් ගැන ඔයගලන්ට තවත් ඩීටේල්ස් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ දේවල් ගැන ඔයගලන්ට වීඩියෝ එකකින් කතා කරන්න ඕනේ නම් මම ඔයගලන්ට අනිවාර්යෙන්ම ඒ දේවල් ගැන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් ගයිස් ෆයිනලි ඔයගලන්ට මට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එක තමයි ඔයගොල්ලෝ කැමති දේ ආස දේ ඔයගලන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙන දේ ඔයගොල්ලෝ ෆලෝ කරන්න අනිවාර්යෙන්ම ඔයගලන්ට ඒ සයිඩ් එකෙන් ඉස්සරහටම යන්න අනිවාර්යෙන්ම ඒ සයිඩ් එකෙන් සක්සස් වෙන්න පුළුවන්. ඉතින් ගයිස් අද vlog එකෙත් end එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් මගේ වැඩ ටිකත් ඉවර කරගෙන මම යනවා මෙතනින් කෙලින්ම OGF එකට යනවා මූවී එක බලන්න. ඉතින් ඊට පස්සේ මගේ අද දවසේ ප්ලෑන්ස් ටික ඉවර වෙනවා. එහෙනම් ගයිස් අපි මේ වගේ තවත් ගොඩක් වැදගත් අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම සෙට්ටමු. ඔයගොල්ලෝ අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ සම්බන්ධව සහ IT ඉන්ඩස්ට්‍රි එක IT ෆීල්ඩ් එක සහ එඩියුකේෂන් සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හැම කමෙන්ට් එකටම උත්තර දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට නෙගටිව් කමෙන්ට්ස් තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන්ම දාන්න. මම ඒවටත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ තවමත් AR IT School channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා AR IT School channel එක subscribe කරලා අදම අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔයගොල්ලන්ට තවත් මේ වගේ ගොඩක් වැදගත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් ඉස්සරහටත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා අපේ වීඩියෝස් notification එකක් විදියට ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් එක්ක ඉක්මනටම සෙට් වෙමු. මම අනුජරණ. I don't ever slow up, no I don't take shit. I